අර මොනවාද අර ගොල්ලා කතා කරන්නේ? ඇයි දන්නේ නැද්ද? ගමට භයානක සිංහෙක් ඇවිල්ලානේ. ඒ ගැන තමයි ඔය කියවන්නේ. මොනවා නපුරු සිංහෙක්? අයියෝ ඌ හරි භයානක කෙනෙක්ද? ඌ ආවොත් අපිව කයිනේ. භයානකයි නම් තමයි. ඒත් අපිට ඒකෙන් හොඳ සෙල්ලම් ටිකක් නම් දාන්න පුළුවන්. ඒ කොහමද? අම්මෝ මේ නම් ලොකු සතෙක් ඇඩි සලකුණු වගේ. මං නම් හිතන්නේ මේ අර භයානක සිංහයාගේ ඇඩි සලකුණු වගේ. අපෝ ඔයා නම් මහා බයගුල්ලෙක්නේ. ඇයි බලන් ඉන්නේ අපිට ගහන්නද? අපි නම් පොඩ්ඩක්වත් බය නැහැ. මහ ලොකු වීරයා තාමත් වෙවුලනෝ. මෙයාගේ කට විතරයි වැඩ නැහැ. බොරු සිංහයා දැක්ක ගමන් දාඩියක් දැම්මා. අර මිනිස්සුන්ව කන ඇත්ත සිංහයා හදිසියවත් ආවොත් මෙයාට දුවන්න ගමේ පාරවල් මදි වෙයි. මාව මෝඩේට ගණන් ගත්තද? මං ඔය භයානක සිංහයාට හොඳ වැඩක් කරලා පෙන්නනවා. ඒයි ගිහිල්ලා කණ්ණාඩියකින් ඔය මූණ පොඩ්ඩක් බලාගෙන එනවා. ආව මෙතන සිංහයොත් එක්ක හැප්පෙන්න. ඔන්න ඕක තමයි සිද්ධ වුනේ. මට දැන් කාගෙන්වත් කිසිම දෙයක් අහන්න ඕනේ නැහැ. මං ගිහිල්ලා ඔය සිංහයව මරලම තමයි පස්ස බලන්නේ. කවුරුවත් මාව නවත්තන්න හදන්න එපා. එපා බින්දු. හදිස්සි වෙලා මුකුත්ම කරන්න බෑ. අපි ටිකක් කල්පනා කරලා බලමු. ඔයා කල්පනා කර ඉන්න. මං ගිහිල්ලා ඌ ඉවරයක් කළා දානවා. ඔහොම ඉන්න. බින්දු